ඔය එකක් හදේ. ඕකයි තව එකක් හදේ. අපුව ළමයි 73 පිටුව. හරි ඔය විදිහට විතරයි. හරි බලමු නේද? අකුරු කොටසෙන් අහන්නේ ප්‍රශ්නේ. මෙතන තියෙනවා වරහණ ඇතුලේ අකුරු. ඒවා පහළ අහලා තියෙන කොටස් වලට වෙන් කරලා දාන්න. හරි. මුලින්ම අහන්නේ උයිරෙලුත්තුක්කල්. මොනවද අපි උයිරෙලුත්තුක්කල් කියලා කිව්වේ? උයිරෙලුත්තුක්කල් කිව්වේ මොනවද? අපි 6 වසරේදී ස්වරාකුරු. හරි අපි 6 වසරේදී මේවා ඉගෙන ගත්තා. හරි දැන් මේ ටිකේ මම මුලින් තේරුම් කියනවා දන්නේ නැති ඒවා තියෙනවා නම් ලියා ගන්න. ස්වර. හරි ස්වරාකුරු. මේ එලුත්තුක්කල් කියන්නේ මොනවද? මේ ව්‍යංජන අකුරු ඔව් ව්‍යංජන එහෙම නැත්නම් හල් අකුරු. හල් වෙලා තියෙන අකුරු. උයිර්මයි කියන්නේ සොරයි හල්වයි එකතු ඔව් ස්වරාකුරුයි හල් අකුරුයි එකතු වෙලා හැදුන මිශ්‍ර අකුරු තමයි 216ක් අපි ඉගෙන ගත්තා. ඔක්කොම පිළිලං යෙදුන අකුරු. හරි. වඩමොළි කියන්නේ අපි දැන් මේ පළවෙනි පාඩමේදී ඉගෙන ගත්ත සංස්කෘත අකුරු. හරි. හරි. එතකොට එහෙම නැත්නම් අපි කිව්වා තත්සම අකුරු. දැන් මේ මේ එරුතුක්කල් එකයි උයිර්මයි එකයි වඩමොළි එකයි එක එක ඉතුරු වෙනවනේ. අකුරු අපි තියෙන ගානට දැම්ම නම් ඇති ළමයි හරි. ඉතුරු වුණාට කමන්නේ. සමහර ඒවා අඩු ඇති, සමහර ඒවාට වැඩිපුර ඇති. සමාන වෙන්න ඕනේ නැහැ. හරි. දැන් ස්වර පැත්තට ස්වර 12යි තියෙන්නේ උයිරෙලුත් උක්කල්. මෙතනින් එකෙන් කීපයක් තියෙනවා. මොනවද මෙතනට දාන්න ඕනේ? ඒ අකුර එකක්. ඔව්. ඊට පස්සේ අව් එක තව එකක්. හරි. ඊළඟට අයි එක තව එකක්. තව අයන්න තියෙනවා. ඔව්. තියෙනවා. එච්චරයි නේද? ඔව්. අකුරු පහක් වැටෙනවා ස්වර අකුරු පැත්තට. කොටු කරපු අකුරු ටික ස්වර. හරිද බලන්න මේ ටික? හරි ටීචර්. හරි. ඊට පස්සේ හල් අකුරු ලේසියෙන් අඳුන ගන්න පුළුවන් අකුර උඩ තිතක් තියලා තියෙන ඒවා. මොනවාද? ත් එක, අප් එක, ට් එක, මූර්ත එක හතරයිනේ. හතරක් තියෙනවා. හරි. එක කොටුවක් ඉතිරි ටීචර්. ඔව් කමන්නේ. හරි. එක කොටුවක් ඉතුරුයි. ඒකට කමන්නේ. හරි. ඊට පස්සේ මිශ්‍ර අකුරු. මිශ්‍ර කියන්නේ දැන් පිළ. මෙතනදී පිල්ලම් මොකුත්ම නැති අකුරු ගන්න පුළුවන්. එහෙම නැත්නම් පිල්ලම් යෙදුන අකුරු. මොනවාද මිශ්‍ර එන්නේ? මෝ ඔව් මෝ එක ගන්න පුළුවන්. හරි. මුයන්න හරි. ක පිල්ලම් ගන්න පුළුවන්. හරි. ටව් එක ගත හැකියි. හරිනේ. ඔතන එතන කියනවා පහක් තියෙනවා. එතකොට වඩමොළි අපි දන්නවා. වඩමොළි ඉන්නේ මොනවද? ත ශ්‍රී ජ හ. ඔව්. ෂ එක තල්ටි ශ්‍රී එක ජ එක හ එක එතනත් හතරයිනේ. හරි. ඔය විදිහටයි බෙදෙන්නේ. හරියට දාලාද බලන්න. හරි ටීචර්. ඊළඟට ඊළඟ පිටුව 74 යා කරන්න තියෙන ළමයි. පළවෙනි පින්තූරේ මොකද්ද මේ? පුෂ්පම්. පළවෙනි එක ඔව් පුෂ්පම් එක මල. දෙවෙනි එක තරස්වති. සරස්වති. තුන ජන්නල්. ජන්නල්. හතර ශ්‍රී ලංකා. ශ්‍රී ලංකා. ඊළඟ ලක්ෂ්මී. ලක්ෂ්මී ඔව්. ඊළඟට හිමාලය. හිමාලයම්. ඔව් හිමාලයන්.
ඊළඟට ජම්බු. ජම්බෝ. හරිනේ. මෙන්න. හරිද? ඊළඟ පිටුව. ඒකේ ළමයි හිස්තැන් පුරවන්න තියෙන මේකත් අච්චු පොතේ තියෙන අභ්‍යාසයක්. පින්තූරේ බලලා අඩු අකුර මේ ඔක්කොම වඩමොළි එන පින්තූර ටිකක් තියෙන්නේ. ඉදු අලහාන මොකද්ද? පූ පුෂ්පම්. එෂ් එක එන්න ඕනේ මූතජ ෂ. මොකද්ද මේකේ තේරුම ළමයි? මේ වාක්‍යයේ තේරුම මොකද්ද? මේ ලස්සන මල. ඔව් මේ ලස්සන පුෂ්පයක් නැත්නම් මලක්. හරි. තේරුම දන්නේ නැත්නම් යටින් ලියාගන්න එතනම මේ ලස්සන මලක්. දෙක ඉලංගේයින් තලේ නගරම් මොකද්ද? ජ. ජයවර්ධනපුරම්. මොකද්ද මේ වාක්‍යයේ තේරුම? ශ්‍රී ලංකාවේ අගනුවර ශ්‍රී ජයවර්ධන ඔව් අන්න හරි. ඉලංගේ කියන්නේ ලංකාව. හරි. ලංකාවේ තලේ නගරම් අග නගරය ජයවර්ධනපුරය. තලේ නගරම් කියන්නේ අග නගරය. නැත්නම් අගනුවර ජයවර්ධනපුරය. ජ අකුර දාන්න. 3 ඉදු සින්න මොකද්ද? ජන ජන්න. මොකක්ද ඒකේ තේරුම? මේ වීදුරු ජනේලයක්. නෑ සින්න කියන්නේ මේ පොඩි ජනේලයක් මේ පොඩි ජනේලයක්. සින්න කියන්නේ පොඩි කුඩා කියන එක. මේක පොඩි ජනේලයක්. ඊළඟට 4 ඉන්ද අයිස් බලන්න ඔව් අයිස් පල. බලන්න. හුවේ යානද මොකක්ද ඒ වාක්‍යයේ තේරුම? මේ අයිස්. ඔව් මේ අයිස්ක්‍රීම් එක සුවේ යානද කියන්නේ රසයි. හරි සුවේ යානද කියන්නේ රසයි. එතන ලියා ගන්න මේ අයිස්ක්‍රීම් එක රසයි. ඉවරයිද? ඊළඟ හරි මේක දාගත්තනේ ළමයි යාළුවන්ගේ නම් 5ක් දාලා අපි ඉගෙන ගත්ත එදා ඉගෙන ගත්ත ගම් වලින් 5ක් මෙතනට දාන්න තියෙන්නේ. ඒකේ මොකද ප්‍රශ්න තියෙනවද? නෑ ටීචර්. දැන් එන්න මෙතනට අපි එදා අන්තිමට සංවාදයක් කළා යාළුවා අඳුන්වලා දෙන එක. ඒක ඇසුරෙන් මෙතනට දාන්න ඕනේ අඩු වචනේ. හරි ඒ ඡේදේ කියවලයි දාන්න ඕනේ. හරි මුලින්ම එකට මොකද දාන්න ඕනේ? ඉවර් ඉන්. පෙයර්. මෙතනට ඉවර ජනනි කියලා දැම්මනම් ඇති. මේ කොටසේ දාන්නේ ඉවරින් ඉවරුඩෙය ඔන්න ඔය අපි කරපු වචන වලින්. හරි. ඒ කියන්නේ මැය ජනනි. ටීචර් ඉවරින් පෙයර් ජනනි කියලා දිව්වොත් මොකද වෙන්නේ? කමක් නැහැ. එතකොට වචන දෙකකට යනවා ළමයි. හිස්තැන් දෙකක් නැති නිසා ඔහොමත් හරි. ඉවරින් පෙයර් ජනනිත් හරි. හරි. ඒකටත් Excuse me, හරි teacher. වෙන්න. තනිය වචනේ දානවා නම් ඉවර් ජනනි. එහෙමත් හරි. වචන Excuse දෙකේ me, යන්නත් teacher. පුළුවන්. ඉවරින් පෙයර් තිබ්බත් ඒත් හරි. excuse me teacher ඔව්. teacher පුදිය නම්බි කියලා දැම්මොත් වැරදිද teacher ඒ කියන්නේ සම්පූර්ණ මොකද්ද දෙන්නේ? ඉවරෙන් එහෙමද? ඉවරෙන් පුදිය නෑ teacher පුදිය නම්බි කියලා දැම්මොත් teacher පුදිය නන්බි ජනනි. බෑ. මෙතන ළමයි අඳුන්වා දෙන එකක් එන්න ඕනේ. ඒතර ඉවර කැල්ල ඕනෙමයි. හරි? ඉවරින් පෙයර් දැම්මට කමන්නේ. දැන් ඕකේ ඉස්සරහට දාන්න ඉවරෙන්. ඉවරෙන් කියලා කැල්ල දාන්න. ඉවරෙන් පුදිය නන්බි ජනනි එහෙම කමන්නේ. තනි වචනේ ගන්නවා නම් එක හිස් තැනක් හින්දා ඉවර ජනනි දැම්මත් ඇති.
හරිනේ. ඊට පස්සේ ඌර් හට්රන් ඒකට මොකද්ද ළමයි තිබ්බේ? ඉවරින් ඉවරින්. හරි. අපිට ඡේද දීලා තිබ්බා මැයගේ ඉවරින්. ඊළඟට පළය පාඨශාලේ ශ්‍රී සරස්වති විද්‍යාලය මොකද එතන තිබුණේ? ඉවරුඩෙය. ඉවරුඩෙය. ඉවරින් කිව්වෙත් මැයගේ මොහුගේ කියන එක ඉවරුඩෙය කිව්වෙත් ඒ තේරුමමයි. ඡේදය අපිට ඇවිල්ලා තියෙන වචනේ තමයි ඉවරුඩෙය. මැයගේ පරණ පාසල ශ්‍රී සරස්වති විද්‍යාලය. 12 වයදු. ඉවරුක්කු. ඉවරුක්කු. මැයට වයස අවුරුදු 12යි. ඉවරුක්කු. හරිද? ඊළඟට பொழுதுபோக்கு ஹாக்கி விளையாடுதல். ඉවරින්. එතනට ඇවිල්ලා තියෙන්නේ ඉවරින්. මොකද්ද ළමයි பொழுதுபோக்கு කිව්වේ? විනෝදාංශ. ඔව් විනෝදාංශය. ඇය හොක්කි විளையாடுதல் වන්නේ- මොකද්ද? ඇයගේ විනෝදාංශය වන්නේ හොකි. හොකි විளையாடுதல் කියන්නේ සෙල්ලම් කිරීමයි. ඔව් සෙල්ලම් කිරීම නැත්නම් ක්‍රීඩා කිරීමයි. අයිස් පළම් சாப்பிட விருப்பம். ඉවරුක්කු. විරුක්කු. ඇය අයිස්ක්‍රීම් කන්න ආසයි. ඔව් මෙහෙට අයිස්ක්‍රීම් කන්න විරුප්පම් කියන්නේ කැමති. ඉවරුක්කු. හරි ඔන්න ඔය විදියට එන්න ඕනේ. බලන්න හරිද කියලා. තව ලියනවද? ළමයි හරිද? හරි ටීචර්. එච්චරයිනේ හෝම්වර්ක් දුන්නේ මේ පොතේ. ඔව් ටීචර්. ඔව්. ඊට පස්සේ මම තව එකක් කියවුවා ළමයි ඒක කරාද? මොකද්ද ටීචර්? මේක. නෑනේ. එයි ළමයි මම මේක දැම්මනේ. ටීචර් ඌව නෑ ටීචර්. ළමයි හම්බුණා නේද මේක? කවුරුත් ගත්තේ නැද්ද? ටීචර් දැක්කේ නෑනේ. කරා නේද? ඔව්. හම්බුණා ටීචර්. හම්බුණානේ. ඔව් එදාමයි දැම්මේ ළමයි හෝම්වර්ක් උත් එක්කම. හරි කමන්නේ දැන් බලා ගන්න උත්තර කරපු නැති ළමයි ආයෙ කරන්න. හරි? ඕකේ. බලමු අපි මේකත් ඔක්කොම පළවෙනි පාඩමේ. ටීචර් හරි දාගන්න. ඔව් හරි දාගන්න ඕනේ. වැරදි තියෙනවා නම් වැරදි දාලා රතු පෑනෙන් හරි එක මාක් කරන්න. 1 සිට 10ට නිවැරදි පිළිතුරු තෝරලා යටින් ඉරක් අදින්න තියෙන්නේ. 1 රූපයේ දෙමළ වචනය මොකද්ද? පුෂ්පම්. පුෂ්පම්. රූපයේ දෙමළ වචනය දෙවැනි එක. සරස්වති. ලක්ෂ්මී. මේ ලක්ෂ්මී. ඔව්. ලක්ෂ්මී. ඔව් සල්ලි දාන දෙවියන්නේ හරි ලක්ෂ්මී. නන් බැන් කියද්දි මොන ණයන්න දෙන්න ඕනේ දෙවැනියට. දෙවෙනි එක. දෙවැනි එක අනිවාර්යෙන් මූර්තජන. නන් බැන් කිව්වත් නන් බි කිව්වත් අනිවාර්යෙන් මූර්තජන. දෙවැනි එක්කෙනා මූර්තජන අන්තිම එක්කෙනා දන්තජන. රවුන්ඩ් එකයි. පරණ කියද්දි දෙමළ වචනය මොකද්ද? පලිය. පළය. පුදිය නන්බි යාර් අලුත් මිතුරිය කවුද? ජනනි. ජනනී. මේකේ හිස්තැනට මොකක්ද අකුර? ජන්නල්. ඔව් ජන දෙවැනි අකුර. හරිද ඒ ටික? හරි ටීචර්. ජනනීන් ඌර් එදු. හට්‍රන්.
ජනනිගේ ඔව් ගම්ම හටරන් හරි. සිවා තමයි දෙහිවල. තරම් කියන එකේ මොකද ළමයි තේරුම සිංහලෙන්? ශ්‍රේණිය. ජනනිකෝ සාප්පිඩ විරුප්පම්. අයිස් බල අයිස් බලන්. පන්නිරඬු යනු. 12 12. හරි. අකුරු ටික ළමයි ලියන්න පුළුවන් නේ. දැන් මම චෙක් කරලා දුන්නා. හරි ඒ ටික ලියන්න තියෙන්නේ. හරි පස් වතාවක් එකක් පස් පාරක් ලියවනම් හරි. මේ පැත්තට එන්න. අඩු අකුර තෝරන්නයි තියෙන්නේ. පළවෙනි එකට මොකද්ද අකුර? හනුමාන් හනුමාන් හ අකුර තියෙන්නේ මොකද්ද? මෙන්න මේ අකුර දාන්න ඕනේ ඉස්සරහට. ඉස්සරහටම ඇවිල්ලා නැමෙන්න ඕනේ. දෙවැනි එක ලංකා කියලා තියෙනවා. ශ්‍රී ලංකා. 3 ජම්බු ජම්බු 3 කට්ටුගා මෙතන පොඩි වැරද්දක් තියෙනවා ළමයි මේ අකුර හල් කිරීම දාලා ඉස්සෙන්ට දාන්න. උඩින් ටිකක් තියන්න. කට්ටුගා ස්තෝටි කටුගස්තොට. අන්තිම එක සන්තෝ ෂම් පස්වෙනි හරිනේ. හරිද ඒ ටික? ඊළඟ ගීතා ගැන ඌ වාක්‍ය සම්පූර්ණ කිරීමට හිස්සෙන්ට සුදුසු වචනේ තෝරා ලියන්න. වචන දීලා තියෙන්නේ අපිට. ඉවර් එනදු මොකද්ද? නන්බි. මය මගේ මිතුරිය. නන්බි දෙවනි නයන්න මූර්තචයි. ඉවරුඩෙය හිස්තන ගීතා. පෙයර. 3 ඉවරුඩෙය ඌර් දෙහිවලේ වලින්. ඉවරුක්කෝ හිස්තනක් වයදු. පණි 12 ඉලක්ක. හරි. ඉවරුක්කෝ සාපිඩ විරුප්ප. මාම්බල ආම්පල. චෙක් කරන්න ටක් ගාලා. හරි ළමයි ඊළඟට. සිංහල වචනය ලියන්න. පුදිය අලුත් අලුත්. කොළදු පොක්කු විනෝදාංශය විනෝදාංශය. උණව් මොනවාද උණව් කියන්නේ? මොකක්ද ළමයි? ආහාර නැත්තම් කෑම දෙකම හරි. ආහාර නැත්තම් කෑම. නන්බර්හල් මිතුරන් යාළු ඔව් මිතුරෝ කියන්න පුළුවන් මිතුරන් යහළුවන් ඒ ඔක්කොම හරි. යහළුවෝ බහුවචනේ තියෙන්න ඕනේ. ඒක නන්බන් ඇහුවත් නන්බි ඇහුවත් දෙන්නටම බහුවචනේ එකයි. නන්බර්හල් ඒ වචන දෙක වෙන වෙනම බහුවචන කරන්න බෑ. නන්බිහල් කියලා වෙන්නත් බෑ. නන්බන්හල් කියලා වෙන්නත් බෑ. එක වචනයයි දෙන්නටම බහුවචනේ නන්බර්හල්. හරි. එප්පඩි සුහම්. සැපසනීප කොහමද? හරි. සැප සනීප කොහොමද? සුව දුක් කොහමද? එමත් පුළුවන්. ප්‍රශ්නාර්ථ දාන්න. හරිද ඒ ටික තව ලියනවද? ඉවරයිනේ. හරි. ඊළඟ අන්තිම ප්‍රශ්නේ. යා කරන්න පළමු වචනය ගැලපෙන වචනය යා කරන්න. නල්ල. සුවම් ඔව් මේ පැත්තෙන් නල්ල සුහම් එකට එන්න ඕනේ. හොඳින් ඉන්නවා කියන එකනේ. තරම් ශ්‍රේණිය ඒලු ඒලු 7. ඵලෙය පරණ පාඨශාලේ හරි. හරි පරණ පාසල. සන්දිත්තදු හමුවීම සන්තෝෂ සන්තෝෂම් සතුටක්. පුදිය මාමි නන්බි අලුත් මිතුරිය. හරි නේද? හරි නේද ළමයි? මැඩම් ඔව් මැඩම් හතරවෙනි ප්‍රශ්නෙට උත්තරේ හතරමද? 4 වෙනි ප්‍රශ්නේ. ඉරිගහන එකද? ඔව් මැඩම්.
ටීචර් ඉරි ගහන කියන හත්වෙනි එකට එන්නේ මොකද්ද? හතරවෙනි එකට 4. ඔව්. පරණ කියන්නේ පළෙය. හත්වෙනි එක එතකොට මගෙන් පහට පස්වෙනි එක පුදිය නන්බියාර්. අලුත් මිතුරිය තමයි ජනනි. පළවෙනි එක. මැඩම් පහට පහට එක. හරි මැඩම් thank you. හරිනේ. අලුත් මිතුරිය ජනනි. තව මොකක්ද ඇහුවේ? හත්වෙනි එක ටීචර්. 7 ජනනීන් ඌරෙදු. ජනනිගේ ගම කොහෙද? ටීචර් ගිය හත්රන්. සතියේ ඔව්. ගිය සතියේ ටීචර් මයික් ඔන් කරන්න බැරි වුණා ටැබ් එකේ ප්‍රශ්නයක් තිබිලා දැන් අම්මගේ ෆෝන් එකෙන් ජොයින් වුණේ ඔව්. මේ නන්බර් හල් කියන එකට ටීචර් මිතුරෝ කියන එක වැරදිද ඇහෙන්නේ අහපු එක. නන්බර් හල් කියන එකට මිතුරියෝ හරි මිතුරෝ හරි කිව්වොත් හරිද ඒකට එහෙම ගන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ දෙන්නටමනේ. හරි ඒ වුණාට මිතුරෝ කියන එකෙන් ලියන්න. නැත්නම් යහළුවෝ කියන එකෙන් ලියන්න. මොකද දෙකොල්ලන්වම ඒකෙන් අදහස් වෙනවා. හරි? ඒ නිසා පොදුවේ ලියන්න මිතුරන් නැත්නම් යහළුවෝ ඒ විදිහට ලියන්න. එක කොටසක් උණව කියන විශේෂ එකට වෙන්න බහුවචනේ ලියන්න. හරිද? උණව කියන එකට ටීචර් ආහාරය වෙන්න බැරිද උණව හල් කියන්නේ ආහාර නිසා පුළුවන්. කෑම, ආහාර පුළුවන්. හරි හරි. තව ප්‍රශ්න තියෙනවද? ටීචර් මේ 11 වෙනි ප්‍රශ්නෙට හරි දාගන්නේ කොහොමද? ටීචර්ට පෙන්නන්නද? ඔව් කමන්නේ 11 පෙන්නුවත් කමක් නෑ. ටක් ගාලා පෙන්නන්න. ටීචර් හරි. රෙහන්ස හරි. ජිතුලි හරි. මොවින්දු හරි. ඉන්න. වෙතුජ හරි. දිනාල් හරි. හරි. අදීශ හරි. තව තියෙනවද ළමයි බලන්න? හරිනේ හෝම්වර්ක් ටික ඉවරයි එහෙනම්. දැන් ගන්න ආයෙමත් දැන් අපිට අන්තිම කොටසට යන්න තියෙන්නේ. ආයෙත් වැඩපොත. හරි නසාර්සගේ වැඩපොතට යන්න. ඒකේ පෙරලන්න දැන් අපි එදා හෝම්වර්ක් ඉවර කළාට පස්සේ තියෙන කොටස. පිටු අංක එන්න 78ට එන්න. හෝම්වර්ක් ඉවර කරපු තැනම පල්ලෙහා. 78. හරිද? ළමයි හරිද පෙරළුවද? ඔව් ටීචර් හරි මේ බලා ගන්න දැන් මෙතන දැන් මම මේක ඊළඟට තනියෙන් කරන්න දෙනවා. හරි හොඳට බලා ගන්න. මෙතන ඉන්නවා ගැහණු ළමෙක්. හරි. මෙයාව දැන් අපි අර ඉගෙන ගත්ත ගිය සතියේ වචන ටික ඉවරින් ඉවරුඩෙය ඉවරුක්කු ඔය ටික දාලා මෙයා ගැන විස්තරය කරන්න යන්න. බලන්න අපිට දීලා තියෙන උදාහරණේ. එයාගේ පෙයර එක මොකද්ද? මේක ළමයි සීතා කියලාද තියෙන්නේ පොතේ? ටීචර් ඔව්. මේ දැන් print out ගත්තා මම මේ ටික ලියුවා. හරි. ඕකේ. මෙතන මේ ගීතා කියලා හදන්න. මේක ගී කරන්න. අකුර වහන්න. හරි. ඌර එක මොකක්ද යාගේ? යාල්පාණම්. කොහෙද යාල්පාණම් කියන්නේ? යාපනේ යාපනේ. වයදු එක 12යි. දැන් ඔන්න බලන්න වාක්‍ය ටික හදලා තියෙන විදිය. මුලින්ම කියනවා මේ ගෑනු ළමයෙන්නේ. හරි ඒ නිසා ඉවර් එන් නන් බී. මම මගේ මිතුරිය. එන් කියන්නේ මගේ. එනදු කියන්නේත් මගේ. හරි. දැන් මෙතන පිරිමි ළමයෙක් හිටියා නම් කොහොමද අපි ලියන්න ඕනේ? මිතුරා කියලා එන්න ඕනේ. එතකොට මොකද වෙන්න ඕනේ? ඉවරෙන් නන්ව නන්බයි.
හරි එතන පොඩ්ඩක් වෙනස් වෙනවා පිරිමි ළමයෙක් හිටියන. ඊට පස්සේ ළමයි ඉවරුඩෙය පෙයර් ගීත. මෑයගේ නම ගීත කියලා දාලා තියෙනවා. ඊට පස්සේ ඉවරින් පෙයර් ගීත. ඒ කියන්නේ නම කියන්න පුළුවන් අනිත් විදිහ. ඉවරුඩෙය එක දැම්මත් හරි ඉවරින් එක දැම්මත් හරි. දෙකෙන්ම ලියලා තියෙනවා. හරි. ඊට පස්සේ ඉවරුඩෙය ඌර යාල්පාඩ. මෑයගේ ගම යාපනය. වයස දාන්න ඕනේ ඉවරු කූ කියන වචනේ. මෑයට වයස අවුරුදු 12යි. 12 මුලින් ලියලා අන්තිමට වයස. ඉවරුක්කු 12 වයස. හරි. දැන් මොකද කරන්න ඕනේ? මේක අච්චු පොතේ තියෙනවා මේ අභ්‍යාසය. මෙතන ඉන්නවා ඊළඟට ඔන්න පිරිමි ළමයි. කවුද ඉන්නේ? සිවා. එයාගේ ඌර එක කොහෙද? දෙහිවලේ. වයදු එක 12ම තමයි. දැන් 79 පිටුවට ගිහිල්ලා හරි මෙතන වාක්‍ය හදන්න ඕනේ 5ක් මේ උදාහරණේ වගේ. හරි? මේ උදාහරණේ වගේම වාක්‍ය 5 හැදෙන්න ඕනේ දැන් සිවාට. එයාගේ විස්තරය දාලායි හදන්නේ. ඒතර මුලින් කියන්න ඕනේ මොහු මගේ මිතුරා කියලා කියන්න ඕනේ. පිරිමි ළමයෙක් ඉන්නේ. නම විදි දෙකෙන්ම කියන්න ඕනේ. ගම කියන්න ඕනේ. වයස කියන්න ඕනේ. හරි? දැන් මම චූටි විනාඩි 5ක් වගේ දෙනවා. ටක් ගාලා හදන්න බලන්න. අර උදාහරණේ අනුව හැදෙන්න ඕනේ. හරි? මම උදාහරණේ මෙතන දාන්නම්. මෙන්න උදාහරණේ මේ තියෙන ගීතගේ ගෑනු ළමයෙක්ගේ පිරිමි ළමයා ඉන්නේ සිවාට ගැලපෙන්න මේක හැදෙන්න. හදන්න බලන්න. උදාහරණේ පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරන්න තියෙන්නේ. හරි? ටීචර් මොකද්ද කරන්නේ? වාක්‍ය ටික හදන්න තියෙන ළමයි මේ සිවාට. ලියන පොතේද? නෑ නසර්සකි පොතේ. මෙතන 79 පිටුවේ උඩ. දැන් කරපු උදාහරණේ බලලා ඊට අනුව හදන්න. ඒක විතරයි හදන්නේ අනිත් ළමයට හදන්න එපා. හරිද ළමයි? කොහොමද දැන් මේකේ පළවෙනි වාක්‍යය එන්න ඕනේ. දැන් මේ ඉස්සලම කියන්න ඕනේ අපි මෙයා මගේ මිතුරා. කොහොමද කියන්නේ පළවෙනි වාක්‍යය? ඉවරෙන් නන්බන් ඉවරෙන් නන්බන් ඉවරෙන් නන්බන් මේ විදියට එන්න ඕනේ. මොහු මෑ කියාට දැන් පිරිමි ළමෙක් ඉන්නේ ඒ ඉවර එක එන්න එක දැම්මා එනදු දාන්නත් පුළුවන් ළමයි මගේ කියන එකනේ. මෙතන පිරිමි ළමයෙක් ඉන්න මිතුරානේ නන්බන් දෙවෙනි නය යන මුට්ටච. ඊට පස්සේ දැන් නම කියන්න ඕනේ විදි දෙකෙන්ම. මුලින්ම අපි ඉවරු ඩෙයි එකෙන් කියමු. කොහොමද කියන්නේ? මොහුගේ නම සිවා. ඉවරු ඩෙය නමට මොකද්ද? පෙයර්. මොකද්ද මෙයාගේ නම? සිවා. ඉවර ඉන්නේ කෙනෙක් කියන්නේ මේ විදිහටම නම. එතකොට මොකද වෙන්නේ? නමයි ඉවරින් ඉවරින් ඊළඟට සිවා සිවා. හරි ඊළඟ ගම කියන්න. ඉවරුඩෙය ඌර දෙහිවල ඉවරුඩෙය ගමට ඌර දෙහිවල දෙහිවලේ දෙහිවලේ කීයක වඩමුඩි ඊට පස්සේ වයස කියාදී ළමයි ඉවර ඔක්කො එකෙන් ගන්නවා. මොකද වෙන්නේ? ඉවරුප්පු 12 වයදු ඔව් ටීචර් ගිය සතියේ කිව්වා නේද රචනාවල් ලියනවා යාළුවා ගැන කියලා. අද ලියනවද? දැන් මේකෙන් පස්සේ ලියනවා. ඉවර ඔක්කො 12 හරිද දැන් තේරුණාද? ඔන්න විස්තරයක් දුන්නම යාළුවෙක් ගැන විස්තර කරන විදිය. නම විදි දෙකකින් කිව්වා, ගම කිව්වා, වයස.
හරිද ඉවරයිද? තව ලියනවද? නෑ ටීචර් ඉවරයි. කොහොමද හරිද ළමයි? හරි. එහෙනම් දැන් තව ළමෙක් ඉන්නවා. හරි. කවුද ඊළඟට ඉන්නේ? දැන් ගෑනු ළමෙක් ආයේ ජනනී ඉන්නවා. එයාගේ ගම හට්රන්, වයස තියෙනවා පන්නිරන්. දැන් මෙයාට අර වගේම ඔය ලිව්වා වගේම විස්තරේ හදන්න තියෙන වාක්‍ය පහකින්. දැන් ආයෙ වෙනස් වෙනවා. මම මගේ මිතුරිය කියලා එන්න ඕනේ පළවෙනි වාක්‍ය. හරි. ටක් ගාලා හදන්න එක. ජනනී ගැන ලියන්න. Excuse me, math teacher. ඔව්. ටීචර් අය අච්චු පොත්වල R එකට මොකක් හරි මේ පිල්ලමක් යෙදුනොත් ඒක මේ අර යට ඉර නැති වෙන්නේ තේරුන්නේ නැහැ නේද සායහන්? අර දැන් අච්චු මේ රයන්න ලියනකොට අර හරි හරි. යටින් ඉරක් දානනේ ඇයි අච්චු පොත්වල මොකක් හරි පිල්ලමක් යදදී ඉර නැති වෙන්නේ? අපි ඉගෙනගෙන තියෙනවා මෙහෙම ලියන්න. හරිද? දෙමළෙන් මෙහෙමත් ලියනවා රයන්. ඔහොමත් ලියනවා. හරි දැන් මේක උඩ තිත තිබ්බොත් එහෙනම් මේක මොකද වෙන්නේ? රකුරක් කියලා ශබ්ද වෙනවා. හරි මේ විදිහටත් ලියනවා මෙහෙමත් ලියනවා. හරි දෙකම හරි. වැරද්දක් නැහැ. එතකොට ටීචර් යටින් කෑල්ලත් එක්ක මේ හල් කිරීමේ තිත තියුවොත් ඒක වැරදිද? නෑ නෑ හරි. මෙහෙමනේ. ඔව්. හරි මේ ඕන විදිහකට ලියද හැකි. සාමාන්‍යයෙන් මේක ලියන්න පුරුදු වෙන්න. හරි මේකට වැඩිය මේ රයන්නෙන් ලියන්න පුරුදු වෙන්න. මේකත් හරි. මෙහෙමත් ලියනවා. හරි හරි නේ පොත්වල මේකත් තියෙනවා මේකත් තියෙනවා. Thank you teacher. හරි දෙකම රයන්. දැන් ඔය අච්චු පොතේ තියෙන මේ විදියනේ. හරි ඒත් එක තමයි. මෙත්ත දැන් මේකට ඕන විදියකට පිළිම දාතේ. දැන් මෙයාට මෙහෙම දැම්මම මොකද වෙන්නේ? ෆ්‍රී එක. අර පිල්ලන් ටික හැමම එනවා. හරි අර යට කැල්ල පොඩ්ඩක් නැති වෙලා ඉච්චරයි. තියලා ලියන්නත් පුළුවන් නැතුව ලියන්නත් පුළුවන්. ඒ පිල්ලන් ටික හැමම තමයි. වෙනසක් නෑ. ඉවරද ළමයි? ළමයි ඉවරයිද? නැද්ද? ඉවරයි teacher. ඉවරයි දැන් මේකෙම අපිට වෙනස් කරලා යන්න තියෙන්නේ. ඉවරෙන් ගැහණු ළමෙක් ඉන්නේ. මිතුරිය. නන්බි දෙවනි එක ඔට්ටුජයි. හේර් එක මොකද්ද? ඉවරුඩේ හේර්.
ජනනි ආයි නම කියන්නේ ඉවරින් එකෙන් ඉවරින් පෙර ජනනි ඌර එක මොකක්ද යාගේ ඉවරුඩේය ඌර හට්රන වයස ඉවරුක්කු එකෙන්ද ඉවරුක්කු 12යි ඔය විදියටයි එන්නේ ඔය වචන ටිකයි මතක තියෙන්න ඕනේ හරි මුලින්ම ඉවරකින් නම කියද්දි ඉවරුඩේය හෝ ඉවරින් ගමත් ඉවරුඩේය දාන්නත් පුළුවන් ඉවරින් දාන්නත් පුළුවන් මයගේ හෝ මොහුගේ වයස කියද්දි ඉවරු හරිනේ හරිද දැන් ඒ ටික ළමයි තව ලියනවද ඔව් ටීචර්. හරි ඊළඟට මම දැන් චූටි මේකේ ගෙදර වැඩක් දෙනවා ළමයි අහගන්න. මේ පල්ලෙහ එක දැන් අපි තව චුට්ටකින් රචනාව ලියනවා. ඒක ඔහොමම තියන්න. ඒක මම දැන් රචනා පොතේ අපි ලිව්වට පස්සේ මේක ගෙදරදී යහළුවයි හෙළියගෙන මෙතන ලියන්න. හරි? ඒක එක හෝම්වර්ක් එකක්. ගැහැණු ළමෙක් හෝ පිරිමි ළමෙක් ඕන එකක් ලියත හැකි. හරි? මෙන්න මේ වගුව පුරවන්න ඕනේ ගෙදරදී. මේකේ අහන්නේ අම්මගේ තාත්තගේ විස්තර. මුලින් pair අම්මගේ නම මෙතන දාන්න. අප්පා කියන්නේ තාත්තගේ නම මේ පැත්ත. ඌර් ගම දාන්න ඕනේ. වයදු වයස ඉලක්කමින් දාන්න පොළොදු පෝකු විනෝදාංශී හරි අම්මා තාත්තා කරන්න කැමති දේ මෙතනට දාන්න ඕනේ විරුප්පමාන උණව් කියන්නේ කැමති ආහාරය කන්න කැමති දේවල් දෙක මේ පැත්තේ දාන්න හරි ඒක එක හෝම්වර්ක් එකක් ඊළඟට එහා පිටුව 80 පිටුව පෙරලන්න 80 පිටුවේ මේ උඩ අඳින්න ඕනේ ළමයි අම්මා සහ අප්පා හරි ඒ දෙන්නට තියෙන අඳින්න මෙතනට එන්න කැමති නෑදෑයෙක්ව හිතන්න. අපි හිතමු කවුද? කැමති නෑදෑයෙක් කියන්න බලන්න ළමයි නැන්ද හරි මාමා හරි කවුද? ටීචර් නෑදෑයෝ විදියට ආර්ටිසිය ගන්න බලන්න ටීචර් නෑදෑයෝ විදියට. පුළුවන් ගන්න පුළුවන්. පාටි ගත හැකි පාටන අපි හිතමු දැන් නැන්ද ගත්තා කියලා. හරි මෙතන නෑ එයාව අඳින්න ඕනේ. Taman ගන්න නෑදෑයව අඳින්න. මේකේ දෙන ඔහු ගැනද? මෙතන ළමයි අවරේ කිව්වම අපිට ඇය කියලා ගන්නත් පුළුවන් මෙතනින් ඇය කියලාත් දාගන්න හරි පිරිමි ගැහණු දෙකෙන්ම ගත හැකි හරි දැන් මෙහෙමයි කරන්නේ ඇඳලා චිත්‍රපාට කරන්න ඊළඟට මෙතන අපි දැන් මං ගත්තේ නැන්දනේ නැන්දට මොකද්ද දෙමළෙන් කියන්නේ නැන්දට මොකද්ද මාමි. මාමිනේ හරි නැන්දට කියන්නේ මාමි ඊට පස්සේ අර දැන් අපි වාක්‍ය ටිකක් හැදුවේ අන්නේ විදිහට මෙයාගෙන අඳුන්වලා දෙන්න ඕනේ. මුලින් කියන්න ඕනේ මම මගේ නැන්දා. කොහොමද කියන්නේ? ඉවරෙන් මාමි. මාමි. ඔව්. ඊට පස්සේ නම කියන්න. ඉවරින් pair. නම එක විදිහකට කිව්වනම් ඇති. ඊට පස්සේ ආගේ ගම කියන්න. ඔය ඉවරින් වචන ඉවරුඩේ යන්නේ ටික හරියට දාන්න. හරි. ඊට පස්සේ ගම කියත හැකි. වයස කියද්දි ඉවරුක්කු එකෙන් දාන්න. පස්සේ ආ කන්න කැමති ඒවත් කියත හැකි. කන්න කැමති ඒවා ලියද්දිත් ඉවරු කෝ කියලා දාන්න ඕනේ. අපි හිතමු කේක් කන්න කැමතියි කියලා. කේක් වලට කේක්මයි වචනේ. ඊට ඉවරුක්කු කේක් සාප්පිට විරුප්ප. පියර්ගී සති ඉගෙන ගත්ත ජනනී අයිස්ක්‍රීම් කන්න කැමති. අන්න ඒ වගේ ලියන්න ඕනේ. මේක ලියලා මට මේක එවන්න ඕනේ ඔක්කොමලා. හරි? ඒක මම බලන්නේ. ඒ චිත්‍රය ඇඳලා වාක්‍ය පහ ලියලා එවන්න. හරි? ඉවර වචන ටික හරියට පාවිච්චි කරලා තියෙන්න ඕනේ. හරිනේ? හරිද ළමයි? ප්‍රශ්න මොකුත් තියෙනවද? මැඩම්ට එවන එක මේ පර්සනලි WhatsApp එකකට දාන්න ඕනේ. ඔව් WhatsApp එකට එවන්න. හරි ෆොටෝ එකක් ගහලා. හරි. දැන් යන්නේ ළමයි අපි රචනාව ලියන්න පළවෙනි පාඩමේ. රචනා පොත 6 වසරේක තියනවා නම් ඒකම ගන්න. හරිද ළමයි? අපි මුලින්ම ලියන්නේ මේක පේනවද? ළමයි මේක පේනවද? නැද්ද?
ඔව් ටීචර්. එනවා. එනවා ටීචර්. හරි. හරි මාතෘකාව දාන්න ඉස්සෙල්ලාම පිරිමි ළමයෙක් ගැන ලියන්නේ යහළුවා. හරි දාන්න එනදු නන්බන්. ඊට පස්සේ ගැහණු ළමයා ගැන ලියන්න. නන්බන් ලියද්දී දෙවෙනි නයන්න මුර්ධජයි. එනදු නන්බන්. මාතෘකාව ලියලා යටින් ඉරක්. අපිට ළමයි 6 වසරේ වගේමයි වාක්‍ය 5ක් අහන්නේ 7 වසරේදීත්. හරි මේ මාතෘකාව අනිවාර්යයි. සමහර වෙලාවට එනවා නන්බන් නන්බි. ඔය දෙකෙන් එකක් තෝරගෙන ලියන්න ගොඩක් වෙලාවට එනවා. නන්බන් කියලා ඇහුවොත් අපි පිරිමි ළමයෙක් ගැන ලියන්න ඕනේ. නන්බි ඇහුවොත් ගැහණු ළමයෙක් ගැනයි ලියන්නේ. හරි අකුරු හරියට ලියා ගන්න. ළමයි හරිද මාතෘකාව? දැන් මට කියන්න අපේ රචනාව ලියද්දී පිළිවෙලක් තියෙන්න ඕනේ වාක්‍ය ගලපීමේ. මොකද්ද දැන් ඉස්සෙල්ලාම අපි ලියන්න ඕනේ? මිතුරා පිරිමි ළමයෙක් ගැන ලියන්න. මොකද්ද අපි මුලින්ම ලියන්න ඕනේ වාක්‍ය? නම. නම කියන්න ඕනේ. හරි. ඊට පස්සේ වයස. හරි. ඊට පස්සේ ගම. හරි. ඔව් නම ඊට පස්සේ ගම පාසල. පාසල. ඊට පස්සේ අම්මගේ තාත්තගේ නම් දෙක. ඔව් ඒවත් පුළුවන්. තව පුළුවන් විනෝදාංශය, යා කන්න කැමති දේවල්. හරි ඔන්න ඔය විදිහට වාක්‍ය ටික ගැලපෙන්න ඕන. නමෙන් පටන් ගන්න. හරි. මාතෘකාව හරිද ඔක්කොමලා? හරි ටීචර්. හරි. අපි යනවා එහෙනම් පළවෙනි වාක්‍යය. ටීචර් උච්චාරණය ලියන්නත් ඕනේද? නෑ උච්චාරණය ඕනෙම නෑ ළමයි. ඒ කියන්නේ ශබ්ද කරන විදිය පුළුවන් නම් ඒක ඕනෙම නෑ. හරි. මුලින්ම ඕන බලන්න. එනදු වැඩ කැමති යාළුවෙක් දාන්න පුළුවන් නේ? මොකද ළමයි? කැමති යාළුවෙක් දාන්න පුළුවන්. ඇහෙන්නේ නෑ. කැමති යාළුවෙක් දාන්න පුළුවන් නේ? පුළුවන්. හරි පුළුවන්. මම ඒක කියන්නම්. මෙන්න එනදු නන්බනින් පෙයර් සිවා. ඇයි දැන් මෙතන නන්බනින් කියලා උනේ? මොකද්ද හේතුව? යාළුවාගේ ඔව්. කියලා මෙතන මේ බලන්න සිංහල තේරුම මිතුරාගේ. අපි ඒ විදිහටනේ සිංහලෙන් කියන්නේ. මගේ මිතුරාගේ. දැන් එනදු නන්බන් පෙයර් කියන්න බෑ. එතකොට මගේ මිතුරා නම වෙනවා. ඒ නිසා නන්බනින් පෙයර් මම මෙතන සිවා කියලා දාලා තියෙන ළමයි. ඒකට තමන් කැමති යාළුවෙක් දාන්න හැබැයි පිරිමි ළමයිගේ නමක් වෙන්න ඕනේ. හරි? පිරිමි ළමයිගේ නමක් වෙන්න ඕනේ. ටීචර් කැමති නම් සිවා දාන්න පුළුවන් නේ? පුළුවන්. ඒක දැම්ම කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. අකුරු හරියට ලියා ගන්න. මේ උච්චාරණය බැරි නම් විතරක් ලියන්න. මේවා දැන් කියා ගන්න පුළුවන් නේ ළමයි. හරි? අමාරු නම් විතරක් ඒක ලියන්න. සිංහල තේරුම අනිවාර්යෙන් ලියන්න ඕනේ. හරි? ඒක අනිවාර්යයි. දෙමළ අකුරෙනුයි සිංහල තේරුමයි අනිවාර්යයි. මොන මුලින්ම නම. ටීචර් යට එකක් ලියන්නද? පළවෙනි එක හරියද? ඒක ඉවරයි. හරි ටීචර්. ඔව් ඉවරයි නම් ඊළඟට යන්න කමන්න. ටීචර් පොඩ්ඩක් එනදු නන්බනින් පෙයර්
සිවා හෝ කැමති පිරිමි ළමයින්ගේ නමක් ලියන්න පුළුවන්. නන්බනින් හොඳට මතක තියාගන්න දෙවනියට එන අන්න එක මූර්තජයි. හරි. ඊට පස්සේ කියන්න යන්නේ ගම. මගේ මිතුරාගේ ගම ඔන්න මං අපි ඉගෙන ගත්ත එකක් දාලා තිනවා මහරගම. ගොඩාක් අමාරු ඒවා දාන්න යන්න එපා ළමයි. අකුරු හරියට ලියන්න පුළුවන් ගමක නමක් දාන්න. හරි. එනදු නන්බනින් ආයි නන්බනින් එක ඕනේ. ගම ඌර් මහරගම නම් අපි ඒකමයි කිව්වේ. හයන්න වඩමොඩි කරලා දාන්න. වෙනත් ගමක නමක් වුණත් කමක් නැහැ. ඉවරයි ටීචර්. හරි. ලියනවා ටීචර්. හරි ලියන්න. අනිවාර්යෙන් නන්බනින් කියලා හැදෙන්න ඕනේ. හරි. නම හරි ගම හරි. හරිද ළමයි දැන්? තව ලියනවද? වඩා ටීචර්. ඉවරයි ටීචර්. හරි නේද ඊළඟට යමු. හරි දැන් කියන්න යන්නේ අපි ඊළඟ මෙන්න වයස. දැන් එනදු නන්බනින් එක හැමම ආවා. වයදු 12 කියන්නේ කොහොමද? දැන් ළමයි 7 වසරේනේ. ඒතර වයස 11 වෙන්නත් පුළුවන් තාම සාමාන්‍යයෙන් 12නේ දැන් ලබන්නේ 7 වසරට. එතකොට 12. 12 ලියද්දී ඊළඟට අකුරු හරියට ලියන්න ඕනේ තැනක්. පන්නි කියද්දි දන්තජන රවුන්ඩ් එකයි. රණ්ඩු කියනකොට මූර්තජන. හරි? ඒ විදිහට එන්න. එනදු නන්බනින් වයදු 12. අනික් එක තමයි රචනාව ලියද්දී ඉලක්කමෙන් දාන්න එපා. හරි 12යි කියලා ඉලක්කමෙන් දාන්න එපා. මේ විදිහට අකුරෙන්ම ලියන්න 12 කියලා. ඒ කියන්නේ එක ළඟ තියෙන නයනු දෙක දන්තජයි. රවුන්ඩ් එකයි රණ්ඩු එකේදී මූර්තජයි. හරියට නයනු ටික දාගන්න.
මැඩම් ඔව්. අර හතරවෙනි එකට අවරින්ද ඉවරින්ද ඉන්න මම ඒක කියන්නම්. ළමයි 3 හරිද? තාම ලියනවා ටීචර්. තව ලියනවද? ඔව් ටීචර්. ඔව්. ටීචර් ඉවරයි. හරි. දැන් මෙහෙමයි වැඩි. දැන් ළමයි හැම එකම අපි එන දුනන් වලින් කියා ලියන්නෙත් නෑ. 3ක් ලියවනේ දැන් එන දුනන් වලින් දාලා මගේ මිතුරාගේ දාලා. දැන් යනවා අපි පිරිමි ළමයින්නේ. ඔහුගේ එකෙන් කියන්න. දැන් අපි ඉවරින් එකෙන් ලියවනේ ඉස්සලා යාළුවෙක් අඳුනන එක. ඒ කිව්වේ මොහුගේ. මොහුගේ හෝ මෑගේ ඉවරින්. ඇයි මෙතන මොකද දැන් මේ අවරින් දැම්මේ? ඔහුගේ කියලා. ඔව් හරි. ඔහුගේ කියද්දි හරි. දැන් මෙහෙම දෙයක් තියෙනවා. අපේ පින්තූරයක් දීලා මම මේ කියන එක හොඳට අහගන්න. පින්තූරයක් දීලා ඒ ළමයා ගැන විස්තර කරන්න කිව්වොත් තමයි ඔය ඉවර වචන සෙට් එක දාගන්නේ. පින්තූරයක් දීලා එයා ගැන විස්තරයක් කරන්න කිව්වොත්. රචනාව ලියනකොට ඒ ඉවර වචන වලින් දාන්න බෑ. හරි? ඒ ළඟ ඉන්න කෙනෙක් ගැන කියද්දි තමයි ඉවර දාන්න. හරි? රචනාව ලියද්දී අනිවාර්යෙන් අවර් කොටසට යන්න ඕනේ වාක්‍ය. හරි? ඉවර දාලා ලියන්න බෑ රචනා. හරිනේ ඒක මතක තියාගන්න. අන්න ඒ හින්දා තමයි අවරින් එකට මාරු වෙන්නේ. ඒතර අපි 6 වසරේ ඉගෙන ගත්ත අවර් කියන්නේ ඔහු ඇය දෙකටම පාවිච්චි කරනවා. හරි? අවරින් කියලා හදා ගන්නවා ඔහුගේ කර. දැන් අපි ඉස්කෝලේ නම කියන්නේ යන්නේ. අවරින් පාඨශාලයේ මම දාලා තියෙනවා ආනන්ද විද්‍යාලය. එතකොට ආනන්ද විද්‍යාලය. වෙන නමක් තියෙනවා නම් ඉස්කෝලේ එහෙම දාත හැකි. හැබැයි පිරිමි ළමයිගේ ඉස්කෝලයක් වෙන්න ඕනේ ළමයි. නැත්තම් මේකම ලියාගන්න. ටීචර් පොඩ්ඩක් ඉන්න. ඔව් ටීචර් පොඩ්ඩක් ඉන්න. හරි. එන දුන අන්බනින් එකෙන් 3ක් වගේ ලියලා ඊට පස්සේ අවරින් එකට මාරු කරන්න. විද්‍යාලයම් කියන්නේ විද්‍යාලය. හරිද ළමයි? ඉවරයිද? තව ලියනවද? පොඩ්ඩක් ඉන්න ටීචර්. ඔව් දිනාන ඔව් පුතා පුළුවන්. අවරුඩය දාත හැකි. මේ එතකොට දෙය අකුරේදී කොඹු දෙක එන්න ඕනේ. හරි.
අර ඉවරුඩෙය දැම්ම වගේ. මේක ළමයි අවරුඩෙයකටත් මාරු කරත හැකි. අර ඉවරින් ඉවරුඩෙයත් එකම එකනේ. අවරින් අවරුඩෙයත් එකම තේරුම. ඒක හරි. එතෙන්ට අවරුඩෙය කියලා දාලා ලියන්න පුළුවන්. කවින් හරිද? හරි. හරි. ඊළඟට යනවා ළමයි. දැන් හරි නම ගම වයස පාසල හරි. දැන් ඔන්න දාලා තියෙනවා මම විනෝදාංශය. හරි. විනෝදාංශයටත් අවරින් එක ඔහුගේ කියන එක හෝ අවරුඩ එයකට යත හැකි. පොළුදු පෝක්කු මන් දාලා තියෙන්නේ ක්‍රිකට් ක්‍රීඩා කිරීම. ඒක කියන්නේ ළමයි ක්‍රිකට් විලයාඩුදල් කියලා අපි දැන් මේ හොක්කි විලයාඩුදල් කියලා ඒකම තමයි. ක්‍රීඩාව විතරක් නම වෙනස් වෙලා තියෙන්නේ. අවරින් පොළුදු පෝක්කු ක්‍රිකට් විලයාඩුදල්. ඔහුගේ විනෝදාංශය ක්‍රිකට් ක්‍රීඩා කිරීම. මම මෙතන ටිකක් වැඩිපුර වාක්‍ය ටිකක් දෙනවා. 5යි අහන්නේ. එතකොට එකක් දෙකක් අඩු කරලා ගන්න පුළුවන්. දැන් අපි ඔක්කොම ටික ලියනවා පන්තියේදී. 5කට ලෑස්ති වුණා නම් හරි. වැඩිපුර එකක් වගේ මතක තියාගෙන ඉන්න කෝකටද ළමයි 6ක් වගේ පාඩම් කරගන්න. මොකද අපිට 5ක්ම හරියටම පාඩම් කරන් ගිහලා එකක් අමතක වුණා. තව එකක් ලෑස්ති කරගෙන ඉන්න ඕනේ. පොළුදු පෝක්කුළු අකුරු උඩටම ගන්න. ටීචර් ක්ලාස් ඉවර වෙන්නේ කීයටද? ළමයි 6:40ට වගේ. ටීචර් මාට නෙමෙයිද? අපි චුට්ටක් ළමයිට පටන් ගන්න පරක් වුණානේ විනාඩි 10ක් වගේ. වෙන මොකුත් ක්ලාස් තියෙනවද? නෑ. ආයෙමත් නෑ. හරි. හරි. හරිද පස්වෙනි එක? ඊපස්සේ 6 දැන් කන්න කැමති දේ. කන්න කැමති දේවල් කියද්දිත් ළමයි ඔක්කු එකකට දාලා හදා ගන්න ඕනේ. දැන් අපිද අර ළඟ ඉන්න යාළුවෙක් ගැන කියද්දි ඉවරුක්කුනේ. මේක යවනවා අවරුක්කු එකට. අවරුක්කු මෙතන අප්ප සාප්පෙට විරුක්ක කන්න කැමති. 6යිද දෙන්නේ? ආහාරයේ නම වෙනස් කරන්න පුළුවන්. හරි? 6යිද දෙන්නේ? ඉන්න පොඩක්. කන්න කැමති දේවල් කියද්දි අවරුක්කු ඔක්කු එකට දාලා හදා ගන්න ඕනේ. ආහාරයේ නම වෙනස් කරන්න පුළුවන්. මම මෙතන හරිම ලේසි එකක් දාලා තින්නේ. මොකද ළමයි අපි මේ ගොඩාක් අර අමාරු අකුරු දා ගන්න නැතුව ලේසි මේවෙන් ගන්න. මොකද අකුරක් හරි වැරදුනොත් ලකුණු අඩු වෙනවා රචනාවේ. දැන් ලේසිම වචන තියෙන එකක් ගන්න. අක්ෂර වරද්දන්න නැතුවම ලියන්න ඕනේ.
හරිද ළමයි? තව ලියනවද? ළමයි කියන්න. නෑ ටීචර්. ලියනවා ටීචර්. ලියනවා. දැන් ඉස්කෝලේ කීවෙනි පාඩමේද? පළවෙනි එකද නැත්නම් දෙකට ගියාද? තාම ටීචර් අකුරු ලියුවා විතරයි. පළවෙනි පාඩමේ ටීචර් අද ටීචර් අපේ දෙවෙනි පාඩම පටන් ගත්තා. දෙවෙනි එකද? ඔව් ටීචර් අද නා ටීචර් පටන් ගත්ත එක. හරි. ටීචර් මේවා ලියුවා විතරයි. වඩමොලිද? අකුරු ටික නේද? හරි. වඩමොලි වගු ගහලා. වඩමොලි අකුරු. අපිට ටීචර් තර්ස්ඩේ පටන් ගන්නවා දෙවෙනි පාඩම. දෙවෙනි පාඩම හරි ඕකේ. හරි ළමයි ඉවරයිනේ. ඊළඟට ටීචර් පොඩ්ඩක් ඉන්න. ඇතිනේ ළමයි හරි. ඊළඟට හරි. අපි සුරතලා ගැනත් එක වාක්‍යයක් ලියනවා. ඔහුගේ සුරතලා බල්ලෙකි. එතකොට ඔහුගේ එක. අවරින් අවරුඩේය දාන්නත් පුළුවන්. සුරතලාට මොකද ළමයි කිව්වේ? සුරතලා. පිරාණි. ඔව් සෙල්ලප්පිරාණි අපි 6 වසරේදී ලිව්වනේ මාතෘකාව. හරි සෙල්ලප්පිරාණි නයන මූර්තිජයි එක්කෙනෙක්නේ බල්ලෙක්. ඒ නිසා ඔරු එක දාගන්න ඕන ඉස්සරහට එක්කෙනෙක් කියන්න නායි බල්ලට නායි. පූසනම් පූනේ. ඒ වගේ සතා වෙනස් කරන්න පුළුවන්. හරි. ටීචර් මේ මාතෘකාව ටීචර් අන්තිම වැකියද? ඔව් මේ අන්තිම එක. මම 7ක් දෙනවා දැන් මේකේ වාක්‍ය 7ක් දුන්නා. 5යි අහන 6ක් වගේ මතක තියාගන්න. දැන් අර විනෝදාංශයේ එහෙම දිග වැඩි හින්දා ටිකක් වාක්‍ය එක අමාරු නම් ලේසි වාක්‍යයකට යන්න. හරි ඒ වගේ හැබැයි නම ගම වයස පාසල ඔය ටික අනිවාර්යයෙන් ලියන්න. අන්තිම වාක්‍යෙට මෙතනින් ලේසි වාක්‍යයක් ගන්න අනිත් ටිකේ. ඒ නිසා ටික වැඩිපුර දුන්න 7ක්. සෙල්ලප්පිරාණිත් නයිනු මුර්තජයි. සහ ළමයි අපි 6 වසරේ ලියපු ඕනෙම රචනාවක් එන්න පුළුවන්. හරි. මම ඒ ටික දැන් 6 වසරේ කරපු රචනා ටික ආයි දාන්නම්. එතකොට අලුතෙන් ආපු ළමයි ඒ ටික ගන්න. හරි. 6 රචනා එන්න පුළුවන්. හරි. හොරු දාන්නේ එක සතෙක් ගැන කියන නිසා.
ළමයි හරිද? හරිනේ දැන් ඔන්න අපි මිතුරාගෙන ලිව්වේ. එතකොට දැන් නිකන් ඕක පාඩම් කරලා කියවලා බෑ. මං 6 වසරේදීත් කියලා දුන්නා. හොඳට පාඩම් කරලා වෙනම කොලයක් අරගෙන තනියෙන් ලියන්න. හරි? ලියලා ආයෙ පොත පෙරලා හරිද බලන්න. විශේෂයෙන් අකුරු. හරි? තමන්ම තනියම ගෙදරදී ලියන්න. 5-6 පාරක් ලියලා හොඳට ප්‍රැක්ටිස් වෙන්න ඕනේ. හරි? පේපර් එකටම ගිහිල්ලා ලියන්න ඉන්න බෑ. හරි. ඉවරද ළමයි? තව ලියනවද? ඉවරයිනේ. මේකේ මොකුත් ප්‍රශ්න තියෙනවද නන්බන් එකේ? ළමයි කියන්න ටක් ගාලා. නෑ ටීචර්. නෑනේ. හරි ඊළඟ මාතෘකාව දාන්න එනදු නන්බි. නන්බි එකට යද්දි දෙවැනි යන්න එක මූලිකයි. හරි නන්බන් එකෙත් එහෙමයි නන්බි එකෙත් එහෙමයි. දැන් ගැහණු ළමයි ගැන ලියන්නේ. අර ගොඩක් වෙලාවට මං කියවනේ නන්බන් හෝ නන්බි. එතකොට තමන් කැමති එකකට ලියන්න පුළුවන්. අර විශේෂ කරලම දුන්නොත් නන්බන් විතරක් නම් පිරිමි ළමයි. නන්බි විතරක් දුන්නොත් ගැහණු ළමයි ගැන ලියන්න වෙනවා. හරි. අපි දෙකටම ලෑස්ති වෙලා ඉන්න ඕනේ. මේකෙත් ඉතින් ලොකු වෙනසක් නෑ පොඩි පොඩි වෙනස්කම් නම් වල වෙනස්කම් ඕවා තමයි තියෙන්නේ. යටින් ඉරක් අදින්න. පොඩේ ළමයි හරිනේ. හරි දැන් අපි මිතුරාගේ කියද්දි මගේ මිතුරාගේ කියද්දි එනදු නන්බනින් කියලා ඇදුවා. දැන් මිතුරියගේ කියලා හදා ගන්න ඕනේ ළමයි. දැන් මොකද වෙන්නේ? දැන් මගේ මිතුරියගේ නම කියලා නෙන්න ඕනේ. එතකොට කොහොමද හැදෙන්නේ? දැන් මිතුරාගේ නම් නන්බනින්. මිතුරියගේ නම් නන්පි ඉන්. අන්න හරි. හරි මාතෘකාව හරි නේද? එතකොට යනවා නන්බිනේ නන්බි ඉන් කියලා හැදෙන්න ඕනේ. හරි. මෙන්න පළවෙනි එක. එනදු නන්බි ඉන් දැක්කනේ නන්බි ඉන් පෙය ජර්නි. ඔන්න ඔතන වරද්ද ගන්න නැතුව දෙන්නගේ වෙන වෙනම මතක තියාගන්න ඕනේ. මිතුරාගේ නම් නන්බනින් මිතුරියගේ නම් නන්බි ඉන් පෙය ජනනි කියලා දාලා තින්නේ. වෙන යාළුවෙක් ඉන්නවා නම් ගැහණු ළමයෙක් නමක් ඒක දාන්න පුළුවන්.
හරි ළමයි ඊට පස්සේ ගම. එනදු non being or මෙතන අපි ඉගෙන ගත්ත ගමක් දැන් දාලා තියෙන්නේ. ජා එල. මත ජා එල කියලා එන්න ඕනේ. ඒක වෙනස් කරන්න පුළුවන්. හරි. වෙන නමක් දැම්මට ප්‍රශ්නයක් නැහැ. හරිද ළමයි? පොඩක් ඉන්න ටීචර්. Excuse me teacher. රචනා මේ 3ක් විතර දීලා එකක් තෝරගෙන ලියන්න එන්නත් පුළුවන්ද? පුළුවන්. ඒ කියන්නේ දැන් රචනා තෝරගන්න නෙන්නේ ළමයි. ඒකෙන් එකක් Tamanට වැඩිපුරම පුළුවන් එක තෝරගන්න. 10 වසර රචනා එන්න පුළුවන්. ඒතකොට 7 ඒවා මේ වෙන රචනා කීපයක් එක්ක 4ක් හෝ අඩුම 3ක් වගේ දෙනවා. ඒක තෝරගෙන ලියන්න පුළුවන්. වැඩිපුරම ලේසි එක තෝරගන්න. වැඩිපුරම ලකුණු ගන්න පුළුවන් එක තෝරගන්න. හරිද ඉවරද? ඊළඟට යන් එහෙනම් ළමයි දැන් යනවා අපි වයස ඊළඟට. එහෙනම් කොහොමද එන්න ඕනේ? එනදු non being වයදු ආයේ 12 එකම තමයි. 12 කියන එක එහෙම වෙනස වෙන්නේ non being කියන වචනේ විතරයි. හරි ටක් ගාලා ලියන්න. එනදු non being වයදු 12. එකෙන් පස්සේ තමයි පාස් වෙන. දැන් ආය යනවා අවරින්. එතකොට මං කිව්වා ඔහුගේ උනත් ඇයගේ උනත් අවරින් අවරුඩය දෙකම අර වගේම පාවිච්චි කරන්න පුළුවන්. ඉවරින් වගේම තමයි. හරි. ඇයගේ කියද්දිත් අවරින් පාඨශාලයේ කියලා මෙතන මන් දාලා තියෙන්නේ විසාකා විද්‍යාලය. ඉස්කෝලේ නම වෙනස් කරත හැකි. හැබැයි ගැහැණු ළමයිගේ ඉස්කෝලයක් වෙන්න ඕනේ. හරි. දැන් මේකම ලියාගන්න.
ඉවරද ළමයි? තියනවාද ඒක? දැන් අපේ පළවෙනි පාඩම ඉවරයි ළමයි මෙතනින්. මේ ඒ කියන්නේ රචනාවෙන් පස්සේ. හරි ඊළඟට තව ලියනවද ළමයි? හරි ඊළඟට විනෝදාංශය ලියන්න යන්නේ. ඇයගේ අවරින් පොළුදුපෝකු මෙතන පොත් කියවීම. පුත්තහම් වාසිත. ඒකත් ලේසියෙන් මතක තියාගන්න පුළුවන් මේ විනෝදාංශය. පුත්තහම් වාසිත. ඊට පස්සේ ළමයි ඇයට කේක් කන්න කැමති. කන්න කැමති දේවල් ගද්දී අවරුක්කු එකේ ගන්න ඕනේ. අවරුක්කු කේක් වලට කේක්මයි සාප්පිට විරුක්ක කන්න කැමති. කන්න කැමති දේවල් දාද්දි හැම වෙලෙම අවරුක්කු
හරිද ළමයි වරද? ළමයි තව ලියනවද? ඉවරයි නේ? හරි. හරි ළමයි එච්චරයි. එතකොට මේකේ 6යි දෙන්නේ 7 වෙනි වාක්‍ය අර අපි මිතුරාට ලියපු එකම මේකටත් ගත හැකි. හරි. සුරතලා ලිව්වේ ඒක මේකටම ඒ විදිහටම ගත හැකි. එතකොට කොහොමද අපි කිව්වේ? අවරින් සෙල්ලප්පිනානි ඔරුණායි. ඒක මේකටත් ගත හැකි. හරි. එතකොට වාක්‍ය 6කට ලෑස්ති වෙන දෙකෙන්ම වෙනස්කම් තියෙන්නේ ඔය නම් වල ගම් වල ඒ ටික තමයි. හරි. හරි. එහෙනම් දැන් ඔතනින් පාඩම ඉවරයි. මම මේකේ එක හෝම්වර්ක් එකක් දුන්නා. ඒක මට කරලා එවන්න ඕනේ. අර අම්මගේ තාත්තගේ විනෝදාංශ තියෙනවනේ ළමයි. ඒක දන්නේ නැත්නම් මට WhatsApp එකට මැසේජ් එකක් දාන්න. හරි සිංහලෙන් දාන්න විනෝදාංශය. එතකොට මම ඒක එවන්නම්. අනිත් ටික ලියලා චිත්‍ර පාඨ කරලා එවන්න ඕන. මම හෝම්වර්ක් එකක් දානවා. තව මේකේ මේ පළවෙනි පාඩමට අදාළව ගෲප් එකට දානවා. ඒක අරගෙන කරලා තියාගන්න ලබන සතිය අපි බලනවා. වැඩ පොතේක විතරක් කරලා මට එවන්න ඕන. හරිනේ නසාරසක පොතේක විතරක් කරලා මට එවන්න. හරි රචනාව හොඳට පාඩම් කරගන්න. හරි අද කරපුවා තේරුණාද? ඔව් ටීචර්. නේද? එතකොට මේ පාඩමේ ඉවරයි අපි. හරි එතකොට ළමයි ළඟ ඉන්න යාළුවෙක් ගැන විස්තර කරද්දි තමයි ඉවර වචන ටික දාන්නේ. රචනාවේදී අවර එකට ඒක මාරු වෙනවා. ඊළඟ වඩමොළිය තුක්කල් ටික, ඒවැල් ලියපු වචන, ගම්වල නම් හරි ඔය ටික ඔක්කොම බලා ගන්න ඕනේ. මේ පාඩමේ එක පින්තූරයක් ඉතුරු වුණා. ඒ පින්තූරය අපි ලබන සතියේ කරනවා. හරි? ඒ පින්තූරේ තියාගන්න. අර යාළුවෝ තුන් දෙනා හිටපු පින්තූරේ ඒක. හරි. එහෙනම් ළමයි අපි අද වැටි කොතනින් නවත්තනවා. ලබන සතියේ නම් හම්බ වෙමු හෝම්වර්ක් කරලා එන්න. ළමයි වணக்கம். நன்றி. வணக்கம் டீச்சர். நன்றி டீச்சர். நன்றி. நன்றி டீச்சர்.